ඔන්න පුතේ ලද වට්ටම් අරගෙන ඊයේ වගේ මදත් අපි ආවා ඔයාගේ ලද වට්ටම් ටික පට ගාලා කියලා දෙන්න. පුතේ දුන් වට්ටම් හරියට කරපු අපිට ලද වට්ටම් නම් ගේමක් නෑම තමයි. මේ දුන් වට්ටම් වලට ආපු නැති ළමයි ඉන්නවද? මේ මුදල් පොතේ දුන් වට්ටම් ටික අග්ගාලි ඉගෙන ගන්න මේ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ ඊයේ කරපු ලින්ක් එක ඒ බලලා ඉන්න මේ දුන් වට්ටම් විතරක් නෙමෙයිනේ ලද වට්ටම් ටික නම් කොට දා ගන්න ඕනේ. අමාරුයිද? එන්නේ ලේසි යන්නේ ලද වට්ටම් ටික කොට දාලා දුන් වට්ටම් ටික කොට දාලා පට ගාලා මේ ටික ඉවර කරලා දාමු. මේ අමාරු ගණන් ගොඩක් අදමු අද. මේ මොකද්ද ලද වට්ටමක් කියන්නේ? යන්නේ අපි කිව්වේ මේ බලන්න මෙන්න ව්‍යාපාරේ තියෙනවා. ව්‍යාපාරේ ණයට බාණ්ඩ ගත්තම ණයට ගැනුම් කළාම කවුද එන්නේ? ණය හිමියෙක් එනවා. කවුද පුතේ එන්නේ? ණය හිමියෙක් එනවා. මේ 20000ක බාණ්ඩ ණයට ගත්තම 20000ක ණය හිමියෙක් එනවා. මේ ණය හිමියට මුදල් ගෙවන්න එපේ. මේ මුදල් ගෙවීමේදී මේ තියෙන 20000 තියෙනව නේද? මේකෙන් කීයක් හරි අඩු කළොත් නේ ලද වට්ටම් කියන්නේ. හැබැයි මේ ඕන වෙලාවක ගෙව්වා කියලා ලද වට්ටම් දෙන්නේ. ඉඩ දුන් කාලය ඇතුලේ ගෙවන්න ඕනේ. එයා දෙනවනේ අපිට කාලපරාසයක්. මේ දවස් 10කින් ණය ටික ගෙවුවොත් රුපියල් 2000ක් අඩු කරනවා. මේ දවස් 20කින් ගෙවුවොත් 10යි. අර අපි ඉක්මනට ණය ගෙවුවොත් තමයි ලද වට්ටම් හම්බෙන්නේ. අපි ඊයේ කිව්වේ ඉඩ දුන් කාලය. පුතේ එනම් මේ මොකද්ද පුතේ ලද වට්ටම් කියන්නේ? ඉඩ දුන් කාලය තුල ණය හිමියන්ට මුදල් ගෙවීමේදී එම වටිනාකමෙන් අඩු කරන අගය. කොහොයි කිය? ඉඩ දුන් කාලය තුල ණය හිමියන්ට මුදල් ගෙවීමේදී එම වටිනාකමෙන් අඩු කරන අගය පුතේ මොකද්ද? ලද වට්ටම් කියනවා. කොහොයි පාරක් කියන්නකෝ. මොකද්ද? ඉඩ දුන් කාලය තුල ණය හිමියන්ට මුදල් ගෙවීමේදී එම වටිනාකමෙන් මොනවා කරන අගයද? අඩු කරන අගය. අපි කියන මොකක් කියලාද? ලද වට්ටම් කියලා. මේ ලද වට්ටම් කිව්වම වචන දෙකක් තියෙනවා ඉගෙන ගන්න. මොකද්ද? ගෙව්වා. මේ ඊට කලින් චුට්ටක් අහගමුද? මොකද්ද මේ ලද වට්ටම් වල දිත්ත සටහන? ලද වට්ටම් කියන්නේ ආදායමක් නේ. ලද වට්ටම් ලැබෙන්න ආදායම් වැඩි වෙනවා. ආදායම් වැඩිවීම බැරනේ. ඒ නිසා ලද වට්ටම් ගිණුම බැර. මේ ලද වට්ටම් දෙන්න ණය හිමිය අඩු වෙනවනේ. වගකීමක් අඩුවීම අර. ඒ නිසා ණය හිමි ගිණුම අර. මේ ලද වට්ටම් වල දිත්ත සරණ මොකද්ද? ණය හිමි ගිණුම අර ලද වට්ටම් ගිණුම බැර. අය කියන්නේ මොකද්ද පුතේ ලද වට්ටම් වල දිත්ත සටහන? ණය හිමි ගිණුම අර ලද වට්ටම් ගිණුම බැර. ලේසි නේද? ගේමක් නෑ. මේ ටක් ගාලා එන්නකො අපි ගණන් බලන්න ටක් ගාලා. පුතේ මේ බලන්න ලද වට්ටම් වල වචන දෙකක් තියෙනවනේ. මොකද්ද පුතේ ලද වට්ටම් වල තියෙන වචන දෙක? මේ බලන්නකො හොඳට බලා ගන්න බෝඩ් එක. ලද වට්ටම් වචන දෙකක් තියෙනවා පුතේ. එකක් ගෙව්වා. ගෙව්වා කියන්නේ ගෙවල ඉවරයි. ඊළඟ වචනේ තමයි ගෙවීමේදී. පියවීමේදී. ගෙවීමේදී පියවීමේදී. පුතේ ගෙව්වා කිව්වම වට්ටම අඩු වෙලා ඉවරයි. වට්ටම අඩු වෙලා ඉවරයි. ගෙවීමේදී පියවීමේදී කිව්වොත් වට්ටම අඩු වී නොමැත. පුතේ ගෙව්වා කිව්වම වට්ටම අඩු වෙලා ඉවරයි. ගෙවීමේදී පියවීමේදී කිව්වොත් වට්ටම අඩු වෙලා නැහැ. පුතේ දැන් බලන්නකො පුතේ නා මේ
ගෙව්වා කියන්නේ සල්ලි ගෙවලා ඉවරයිනේ. එහෙනම් වට්ටමත් අඩු වෙලා ඉවරයි. ගෙවීමේදී පියවීමේදී කිව්වම තාම පුතේ සල්ලි ගෙවලා නැන්නේ. එහෙනම් වට්ටම අඩු වෙලා නැහැ. තේරුණා නේද? මේ උදාහරණයක් බලමුද? බලන්න පුතේ පේනෝනේ ඔයාට. ණය හිමියන්ට 30000ක් ගෙව්වා. ලද වට්ටම 2000යි. එක හරි. මේක ණය හිමියන්ට 30000ක් ගෙවීමේදී ලද වට්ටම 2000යි. මේක අපිට ඕන වචන දෙක මොකද්ද? ගෙවූ මුදල හොයාගන්න ඕනේ. උතේ ණය හිමියන්ට හැම වෙලෙම ගෙවන්නේ මොන වගේද? වට්ටම අඩු කළ අගය. ඊළඟට ඉගෙන ගන්න ඕනේ මොකද්ද පුතේ? ලද වට්ටම. මේකෙත් ඕනේ මොකද්ද? ගෙවූ මුදලයි ලද වට්ටමයි. හැම වෙලේම ගෙවූ මුදල කියන අපි ඉතින් ගෙවන්නේ පුතේ වට්ටම අඩු කළා කියන්නේ. වට්ටම අඩු කළ අගය. මෙතන බලන්න ගෙව්වා කියලානේ තියෙන්නේ. ගෙව්වා. දැන් ගෙව්වා කිව්වම පුතේ වට්ටම අඩු වෙලා ඉවරයි. ඒ නිසා ගෙවූ මුදල කෙලින්ම 30000යි. ලද වට්ටම ඉතින් කොහොමත් පුතේ 2000යිනේ. 2000. මේකේ බලන්න ගෙවීමේදීනේ තාම ගෙවලා නැහැ. ගෙවන ගමන් වගේ. ඒ නිසා මේ 30000න් මේ 2000 අඩු වෙලා නැහැ. එහෙනම් කීයද අඩු කළාම 28000යි. මෙතන කීයද? 2000යි. හරිනේ. පුතේ දැන් බලමු මේකේ ණය හිමියන්ට මුදල් ගෙවුවම දිත්ත සරහන මොකද්ද? මුදල් ගෙවන්නේ මුදල් යනවා. මුදල් ගිණුම බැර. ණය හිමියන්ටනේ ගෙවන්නේ. ඒ නිසා ණය හිමි ගිණුම හර. එහෙනම් මොකක්ද ඉස්සරහන පුතේ? ණය හිමි ගිණුම හර මුදල් ගිණුම බැර. කීයද පුතේ? 30000යි. ණය හිමි ගිණුම හර මුදල් ගිණුම බැර. තේරුණා නේද? ලද වට්ටම් වල ඉස්සරහන මොකද්ද? දැන් ඉස්සලා කිව්වන්නේ ණය හිමි ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. කීයද? 2000යි. හරිනේ. පුතේ මේකේ මොකද්ද පුතේ? මේකෙත් ණය හිමියන්ට ගෙවන්නේ 28000යි. අයි ගෙවීමේදී කිව්වින්ද වට්ටම අඩු කළානේ ගත්තේ. එතන මොකද්ද දිත්ත සටහන? මුදල්නේ ගෙවන්නේ මුදල් ගිණුම බැර. ගිණුම බැර. කීයද පුතේ? 28000යි. හර වෙන්නේ මොකද්ද පුතේ? ණය හිමි ගිණුම හර කීයද පුතේ? 28000යි. ලද වට්ටමේ මොකද්ද ඉස්සරහට? පුතේ ණය හිමි ගිණුම හර 2000යි. ලද වට්ටම් ගිණුම බැර 2000යි. පැහැදිලි නේද? තේරුණා නේද හොඳටම? ගේමක් නෑනේ. මේ අපිට පුළුවන් අර කලින් වගේම මේ දෙකම එකතු කරලා තනි දිත්ත සරණක් හදා ගන්න. බලමු මේ කණුදිනු දෙකේ. මේ බලන්න මේ දෙක. මෙයාගෙත් ණය හිමි හර මෙයාගෙත් ණය හිමි හර සමජාතීයනේ. එක වගේනේ. එක වගේ නම් මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේනේ. එහෙනම් ණය හිමි ගිණුම හර. ගිණුම හර. කීයද පුතේ? 30000යි 2000යි 32000යි. මේ මුදල් ගිණුමයි ලද වට්ටම් ගිණුමයි එකතු කරන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මොකද වෙන්නේ? ඒ දෙක වෙනම ලියන්න. මුදල් ගිණුම බැර 30000යි. ලද වට්ටම් ගිණුම බැර 2000යි. තේරුණා නේද? මේකේ අපි ලියන්න ඕනේ නේ. මේකේ දිත්ත සරණ කියන්නේ ඔයා. මේකේ ණය හිමි 28000යි. මේකේ ණය හිමි 2000යි. දෙකේම එකතුව මොකද්ද? ණය හිමි ගිණුම හර 30000යි. මුදල් ගිණුම බැර 28000යි. ලද වට්ටම් ගිණුම බැර 2000යි.
තේරුණා නේද? දෙකේම එකතුව ණය හිමි අර කරනවා. මුදල් ගිණුම බැර කරනවා වට්ටම අඩුණාගේ. ලද වට්ටම් ගිණුම බැර කරනවා ලද වට්ටම. තේරුණා නේද? එහෙනම් අපිට මේව හරිනේ. අපි ගානක් අදමුද? ලද වට්ටම් එක මුදල් පොත හදන්නේ කොහොමද කියලා බලමුද? ඊට පස්සේ දුන් වට්ටම් ලද වට්ටම් දාලා තනි ගානක් හදමු. පට ගාලා කොට දාගමු. මේ තේරෙන්නේ නැත්නම් ටක් ගාලා කියන්න. මේ අපි කියලා දෙනවනේ. අපි කොට යන්න ඕනේ. මගේ උන් ටික කොට යන්න ඕනේ. මේ පෙබරවාරි විභාගෙ ලියලා ප්‍රතිඵල එනකොට අපේ උන් කොහමද උඩින් නේද ඉන්නේ? ඒ නිසා කොට යන්න ඕනේ. මේ අමාරු නෑ. ලේසි. කොමර්ස් තමයි ලේසිම විෂය. right. 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 හරි බලමුකෝ මෙන්න පළවෙනි කරුණ බලන්න. ණය හිමියන්ට 20000ක් ගෙව්වා ලද වට්ටම 3000යි. දෙක ණය හිමියන්ට 30000ක් ගෙවීමේදී ලද වට්ටම 4000යි. 3 ණය හිමියන්ට 40000ක් දී ලද වට්ටම 10%යි. මේ මෙතන 50000 කියලා දාමු. 50000ක් ගෙවීමේදී ලද වට්ටම 10%යි. පේනවනේ? right. පුතේ අපි මුදල් පොත ගාගමු ටක් ගාලා. මතකයිනේ මුදල් පොත? දිනය ලදුපත් අංකය විස්තරය සංගල පිටුව වට්ටම් වටිනාකම. බෙර පැත්තේ දිනය මොකද පුතේ? දිනය වවුචර් අංකය විස්තරය සංගල පිටුව වට්ටම් වටිනාකම. ඇදිලි නේද? ඔන්න ගාගන්න. දිනය ලදුපත් අංකය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය වට්ටම් වටිනාකම වට්ටම් දුන් වට්ටම වටිනාකම. බෙර පැත්තේ දිනය වෞෂාංකය විස්තරය සංගල පිටුව වට්ටම් මොන වට්ටම්ද මේ? ලද වට්ටම් වටිනාකම. ඔන්න මුදල් පොත. හරිනේ. පුතේ ඊළඟට අපිට ඕනේ ණය හිමි ගිණුමක්. ඔයාලට මේ පැත්ත පේන්නේ නැද්ද? right. මේ පැත්ත බලන්න පුතේ. right. මම මේ මෙතන ඊට තියෙන තැනින් දාන්නම්. ණය හිමි ගිණුම. මම ආයේ ඕනේ පුතේ ලද වට්ටම් ගිණුමක්. හරිනේ. පුතේ ඔන්න පළවෙනි එක. අපි මුලින්ම පුතේ මේවවල හොයාගන්න ඕනේ පුතේ මේවවල හොයාගන්න ඕනේ ගෙව්ව මුදලයි ලද වට්ටමයි. මේ බලන්න මේ උඩින් ලියනවා මේ බලන්න. මොකද වෙන්න ඕනේ? ගෙව්ව මුදල ලද වට්ටම. ගෙව්ව මුදල මේ ටික පේනවද ළමයි? ගෙව්ව මුදල ලද වට්ටම.
පැහැදිලි නේද? හරි. ඊළඟ පුතේ මේකෙත් අපි හොයා ගන්න ඕනේ මොකද්ද? දෙවනි එකේ ගෙවූ මුදල ලද වට්ටම. මේ තුන්වෙනි එකෙත් අපි හොයා ගන්න ඕනේ මොකද්ද පුතේ? ගෙවූ මුදල ඒ වගේම මොකද්ද? ලද වට්ටම. ඔය ටික හොයා ගන්න එපා. දැන් ලේසිය ඔන්න බලන්න. ගෙව්වා. පුතේ ගෙව්වා කිව්වම වට්ටම අඩු වෙලා ඉවරයිනේ. ගෙව්වා කිව්වම වට්ටම අඩු වෙලා ඉවරයිනේ. එහෙනම් ගෙවූ මුදල කීයද? 20000යි. ලද වට්ටම කීයද? ගානේ දීලා 3000යි. පැහැදිලි නේද? රයිට්. ඊළඟ පුතේ මේකේ ගෙවීමෙදි කිව්වම මේ 32 මේ වට්ටම අඩු වෙලා නැහැනේ. අඩු කරලා දාන්න. එහෙනම් මොකද්ද? ගෙවූ මුදල කීයද? 26000යි. ලද වට්ටම කීයද? 4000යි. මේකෙත් ගෙවීමෙදි කිව්වම වට්ටම අඩු වෙලා නැහැනේ. කොහොමද වට්ටම හොයන්නේ? 50000ට 110ක්. 50000ට 110ක් බැලුවම කීයද? 5000යි. එතකොට ගෙවූ මුදල ඒ 5000 50ෙන් අඩු වුණාම කීයද? 45000යි. දැන් මම මේ ගනුදෙනු තුනේම ගෙවූ මුදලයි ලද වට්ටමයි හොයාගත්තනේ. ඒ ටික හොයාගත්තම ලේසි. ඔන්න බලන්න පළවෙනි එකේ ගෙවූ මුදල 20000 ගිණුම් ගත කරනවා මොකද්ද? මුදල් ගිණුම බැර 20000යි. පුතේ ණය ගිමි ගිණුම කර 20000යි. ඒ සල්ලි ගෙවනනේ මුදල් බැර වෙලා ණය ගිමි කර වෙනවනේ. මුදල් ගිණුම බැර 20000යි. ණය ගිමි ගිණුම කර 20000යි. ප්‍රතිවිරුද්ධ කිරීම නම ලියන්න. මුදල් ගිණුම මේකේ මොකද්ද? ණය හිමි ගිණුම. පුතේ පළවෙනි ගනුදෙනුවනේ අපි කියලා දාමු. පුතේ දැන් ලද වට්ටමේ දිත්තසරවන ලද වට්ටම් ගිණුම බැර ණය හිමි ගිණුම කර. හරිද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලද වට්ටම දාන්න ගිය ගමන් එයා කියනවා එපාලු දාන්න. කවදාවත් පුතේ තනි අගිය කියලා ලද වට්ටම් ගිණුමේ දාන්න එපා. එහෙනම් එකතු අරගෙන යන්නේ. ඒක ලද වට්ටම් දාන්න එපාලු. එයාගේ ගිණුමට. ඒ නිසා ඒ වෙනුමින් අපි කරන්නේ ගිණුමක් නෙමේ සිහිවටන තීරුවක් වෙච්ච ලද වට්ටම් ගිණුමට දානවා. මේ තීරුවට. දැන් ලද වට්ටම් ගිණුම බැරනේ බැර කළා කියලා හිතලා 3000 මෙතනට බැර කරනවා. ඊළඟට පුතේ ණය ගිමි ගිණුමට දානවා ලද වට්ටම් කියලා කීයද 3000. අපි ලද වට්ටම් ගිණුම බැර කියලා හිතාගෙන මේ බැර පැත්තේ දානවා. දාලා ණය ගිමි ගිණුම හරක. ඊළඟ එකේ බලන්න. ගෙව මුදල කීයද? 36000යි. ඊළඟ එකේ මුදල් ගිණුම බැර 36000යි. ණය ගිමි ගිණුම කර 36000යි. ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම මුදල් ගිණුම මේකේ මොකද්ද? ණය හිමි ගිණුම දෙක. පුතේ වට්ටම කීයද 4000යි. එහෙනම් මොකද්ද වෙන්නේ? ලද වට්ටම් ගිණුම බැර කළා කියලා හිතාගෙන මෙතන බැර පැත්තට දානවා. මේකේ දානවා පුතේ මොකද්ද? ලද වට්ටම් කියලා කියද පුතේ. අපි දානවා කියද පුතේ 4000. තේරුණා නේද? රයිට්. ඊළඟ පුතේ මේක බලන්නකෝ මේක තුන්වෙනි එක. ගෙවුව මුදල කීයද? 45000යි. මුදල් ගිණුම බැර වෙනවා 45000යි. පුතේ ණය ගිමි ගිණුම හර වෙනවා පුතේ මුදල් ගිණුම කියලා කීයද? 45000යි. ලද වට්ටම කීයද? 5000යිනේ. අපි මෙතන ණය ගිමි කියලා දා. ණය ගිමි ගිණුම ඔන්න 4 3. පුතේ ලද වට්ටම් ගිණුම බැර කළා කියලා හිතලා මෙතන 5000 බැර කරලා මේකට දානවා මොකද්ද? ලද වට්ටම් කියලා 5000. තේරුණානේ? අවසානයේ ඔයා කරන්න ඕනේ මේ ලද වට්ටම් වල ඔක්කොම එකතු අරගෙන පුතේ කීයද? 9යි 12000යි. ඒක ගිහිල්ලා පුතේ ලද වට්ටම් ගිණුමේ ණය ගිමි කියලා බැර කරන්න කීයද? 12000. තේරුණා නේද? අර ගෙව්ව මුදලයි ලද වට්ටමයි හොයාගත්තට පස්සේ දාන විදිය අවුලා නෑ. හරි ලේසි. දැන් අපි පුතේ ගිය සති දැන් අපි ඊයේ කතා කළා දුන් වට්ටම් දාන විදිය. අද කතා කළා ලද වට්ටම් දාන විදිය. දැන් අපි ආයෙ කතා කරමු මේ දෙකම එකතු කරලා කොහොමද දාන්නේ කියලා. ලද වට්ටම් සහ දුන් වට්ටම් එක්ක. රයිට්. අපි එහෙම ගානක් හදමුකෝ. ඊළඟට පෞද්ගලික ගිණුම් එක ගානක් හදමු. ඉතින් එහෙම කළාට පස්සේ ආයේ දුන් වට්ටම් ලද වට්ටම් ගේමක් නෑනේ අපිට. සුපිරි නේද? සුපිරි.
හරි. හරි. අපි සම්පූර්ණ ගානක් බලමු ලද වට්ටම් සහ දුම් වට්ටම් එක්ක. බලන්න. ඔන්න මේව තියෙනවා අපි බලමු. ණය ගැතියන්ගෙන් 20000ක් අපි තව ටිකක් පල්ලෙහාට අරන් යමු. તો ලේසි. ණය ගැතියන්ගෙන් 20000ක් ලැබුණා. දුන් වට්ටම 2000යි. ණය හිමියන්ට 40000ක් ගෙව්වා. අද වට්ටම 5000යි. 3 ණය ගැතියන්ගෙන් 30000ක් ලැබීමේදී දුන් වට්ටම කීයද පුතේ? ලැබීමේදී දුන් වට්ටම 10%යි. ණය හිමියන්ට 50000ක් ගෙවීමේදී ලද වට්ටම 10%යි. කොහොමද තියෙන්නේ? ඔය ටික ගන්න. අපි හොයා ගන්න ඕනේ පුතේ මේ තුනේම අපි හොයා ගන්න ඕනේ ගෙව්ව මුදලයි ඒ වගේම දුන් ගෙව්ව මුදලයි ලද වට්ටමයි. ලැබුණ මුදලයි දුන් වට්ටමයි. ඔය හතර අපි හොයා ගන්න ඕනේ. right. අපි බලමු කොහොමද හොයාගන්නේ කියලා. right. පුතේ. එතකොට මෙන්න මෙතන පුතේ අපි හොයාගන්නේ මොකද්ද? ගෙව්ව මුදලයි ලද වට්ටමයි. sorry ලද මුදලයි දුන් වට්ටමයි. ලැබුණ මුදල. උන මුදල දුන් වට්ටම. මේකෙත් අපි හොයාගන්න ඕනේ මොකද්ද? ලැබුණ මුදල ඊළඟ මොකද්ද? sorry ගෙවූ මුදල ලද වට්ටම. අපි ආයෙ මේක හොයාගන්න ඕනේ මොකද්ද පුතේ? ලැබුණ මුදල දුන් වට්ටම. ආයෙ මේක හොයාගන්න ඕනේ මොකද්ද පුතේ? ගෙවූ මුදල ලද වට්ටම. ඔය ටිකනේ. ඔය සෙට් එක හොයාගන්න පුළුවන් නම් ඔයාට ගේමක් නෑ. ඔයා ඔය සෙට් එක හොයාගන්න එක තමයි හරි වැදගත්. එතකොට පුතේ දැන් 20000ක් ලැබුණා කියන්නේ තියෙන්නේ. පුතේ ලැබුණා කිව්වොත් වට්ටම අඩු වෙලා ඉවරයි. ඇයි ලැබුණා කියන්නේ පුතේ? ඒ නිසා කෙලින්ම ලැබුණ මුදල කීයද? 20000යි. පුතේ දුන් වට්ටම කීයද? 2000. පුතේ දැන් ගෙව්වා කිව්වම 40000යි මේ 5000 අඩු වෙලා ඉවරයි. එහෙනම් පුතේ කීයද? 40000යි ගෙවු මුදල. ඒ වට්ටම අඩු වෙලා ඉවරයි. ලද වට්ටම 5000යි. මේකේ 30000ක් ලැබීමේදී දැන් ලැබීමේදී කිව්වම වට්ටම අඩු වෙලා නැහැ. එයා වට්ටම අඩු කරන්න ඕනේ. 30000න් 10ක් බැලුවම කීයද? 3000යි. එහෙනම් පුතේ දුම් වට්ටම 3000යි. ඉතින් පුතේ 30000න් 3000 අඩු කළාම ලැබුණ මුදල කීයද? 27000යි. දැන් මෙතන ගෙවීමේදී කිව්වම වට්ටම අඩු වෙලා නැහැ. 50න් 10ක් බැලුවම ලද වට්ටම වෙනවා 5000යි. 5000 පුතේ 50න් අඩු කළාම මෙතනම කීයද? 45000යි. ඔය සෙට් එක හොයාගන්න පුළුවන් නම්
ඔයාට මේක ගිණුම් ගත කරන විදිය මහලුකු දෙයක් නෙවෙයි. ඔක හොයාගන්න එක තමයි ඔයාට තියෙන ගේම. පැහැදිලි නේද? රයිට්. පුතේ. දැන් අපි මේක ගිණුම් ගත කරන්න ගමු. හරි. පුතේ දැන් අපිට ඕනේ මුදල් පොත ඕනේ මගේ මුදල් පොත හරි. ආයෙ අපිට ඕනේ මොකද්ද පුතේ ගිණුම? අපිට ණය ගැති ගිණුමක් ඕනේ. ගිණුමක් ඕනේ. ආයෙ අපිට පුතේ ණය හිමි ගිණුමක් ඕනේ. ගිණුමක් ඕනේ. ණය ගැති ගිණුමක් ඕනේ. ඒ වගේම අපිට මොකද්ද? ණය හිමි ගිණුමක් ඕනේ. ඊළඟ පුතේ අපිට ඕනේ ණය හිමි ගිණුමක් වගේම දුන් වට්ටම් සහ ලද වට්ටම් ගිණුමක්. ලද වට්ටම්. ආයෙ ඕනේ පුතේ මොන ගිණුමක්ද? දුන් වට්ටම් ගිණුමක්. ඔය ටිකනේ ඕනේ. හරි. දැන් අපි ඔය ටිකත් එක්ක බලමු. පළවෙනි එක බලන්නකෝ. ණය ගැතියන්ගෙන් 20000ක් ලැබුණා. ලැබුණ මුදල 20000යි නේ. එහෙනම් මුදල් ගිණුම කර 20000යි. පුතේ ණය ගැති ගිණුම බැර වෙනවා කිය 20000යි. මේකේ මොකද්ද? ණය ගැති ගිණුම. පුතේ දුන් වට්ටමේ ඉස්සරහට මොකද්ද? දුන් වට්ටම් ගිණුම හර 2000යි. අපි මෙතන දාන්න පුතේ වට්ටම් තීරුවේ දාන්නේ. ණය ගැති ගිණුම බැර වෙනවා දුන් මේකේ මොකද්ද ඔය ඕනේ? ගෙවූ මුදලයි ලද වට්ටමයි. ගෙවූ මුදල 40000යි නේ. එහෙනම් මුදල් ගිණුම බැර වෙනවා 40000යි. ණය ගෙමි ගිණුම හර වෙනවා කීයද පුතේ? 40000යි. මුදල් ගිණුම. පුතේ ඔන්න ණය ගෙමි ගිණුම. පුතේ ලද වට්ටමේ ඉස්සරහට මොකද්ද? ලද වට්ටම් ගිණුම බැරනේ. උනට ගිණුමේ දාන්න බෑනේ. මේ පැත්තේ බැර පැත්තේ 5000 දාලා පුතේ ණය ගෙමි ගිණුම හර ගන්නවා කීයද? ලද වට්ටම් කියලා 5000. ඊළඟට තුන්වෙනි එක බලන්නකෝ. තුන්වෙනි එක බලන්නකෝ හරි ලේසි මේවා. පුතේ ගෙවූ මුදල පුතේ තුන්වෙනි එක මොකක්ද තියෙන්නේ? ලැබුණ මුදල කීයද? 27000යි. එහෙනම් මුදල් ගිණුම හර 27000යි. ණය ගැති ගිණුම බැර වෙනවා පුතේ මුදල් ගිණුම කියලා කීයද? 27000යි. දුන් වට්ටම කීයද? 3000යි. ප්‍රතිවිරුද්ධ ගිණුම නම ලියන්න මෙතන. ණය ගැති ගිණුම. දුන් වට්ටම් ගිණුම හරකලා කියලා හිතාගෙන මෙතන හර ගන්නවා 3000. ණය ගැති ගිණුම බැර ගන්නවා පුතේ මොකද්ද? දුන් වට්ටම කියලා කීයද? 3000. අවසාන එක ණය ගෙමියන්ට ගෙවලා තියෙන කීයද? 45000යි. එහෙනම් මුදල් පොත බැර වෙනවා පුතේ ණය ගෙමි කියලා කීයද? 45000යි. ණය ගෙමි ගිණුම හර වෙනවා පුතේ මුදල් ගිණුම කියලා කීයද? 45000. පුතේ ලද වට්ටම කීයද? 5000යිනේ. එහෙනම් පුතේ ලද වට්ටම් ගිණුම බැර කළා කියලා හිතාගෙන මේක බැර කරලා ණය ගෙමි ගිණුම හර ගන්නවා පුතේ ලද වට්ටම් කියලා කීයද? ඔච්චරයි. අවසානයේදී මොකද කරන්නේ පුතේ? මේ දුන් වට්ටම් ටික එකතු කරනවා. කීයද පුතේ? 2000යි 3000යි 5000යි. මේක ගිහිල්ලා පුතේ දානවා මොකද? ඔයාගේ දුන් වට්ටම් ගිණුමට ණය කියලා කීයද? ඊළඟ පුතේ ලද වට්ටම් වල එකතුව කීයද? 10000යිනේ. ඒක මොකද කරන්නේ පුතේ? ඔයාගේ ලද වට්ටම් ගිණුමේ ණය හිමි කියලා බැර ගන්නවා කීයද? 10000යි. මම දන්නේ කීයද පුතේ? 10. මතක් කරලා දුන් වට්ටම් අරගන්නේ පුතේ ණය ගැති කියලා දුන් වට්ටම් ගිණුමට ලද වට්ටම් වල එකතුව පුතේ ලද වට්ටම් ගිණුම් බැරගන්නේ මොකක් කියලාද? ණය හිමි කියලා. තේරුණා නේද හොඳටම? සුපිරි. පුතේ දැන් අපි දන්නවා දුන් වට්ටම් කතා කළා. ඊළඟට අපි ලද වට්ටම් කතා කළා. ඊළඟට අපි පුතේ දුන් වට්ටම් ලද වට්ටම් දෙකම එකතු කරපු ගණන් කතා කළා. දැන් තියෙන්නේ පෞද්ගලික ගිණුම් එක. දැන් නිකන් මේම හිතන්නකෝ පෞද්ගලික ගිණුම් එක කියන්නේ මේම. දැන් අපි 50000ක භාණ්ඩ ගත්තා කිව්වොත් ණයට ගත්තා කියන්නකෝ. එතකොට ඉස්සරහට මොකද්ද? ගැනුම් ගිණුම හර ණයට ගත්තේ ඉඳ ණය ගෙමි ගිණුම බැර. දැන් මේම නෙමෙයි. මේව කියන්නේ 50000ක භාණ්ඩ జగත්ගෙන් ගත්තා. දැන් జగත්ගෙන් කිව්වම ණයටනේ. දැන් අපේ වෙන්නේ මොකද්ද? පුතේ ගැනුම් ගිණුම හර පුතේ බැර වෙන්නේ මොකද්ද? පුතේ జగත් ගිණුම බැර වෙනවා. මොකද පුතේ ගැනුම් ගිණුම හර జగත් ගිණුම බැර වෙනවා. පැහැදිලි නේද? right.
ගැනුම් ගිනුම හර වෙලා ජගත් ගිනුමක් කියලා බැර වෙනවා. තේරුණා නේද හොඳටම? ඒක හරි. රයිට්. ඊළඟ පුතේ දැන් අපි 50000 බාන්න වික්ක කිව්වොත් ණයට වික්ක කිව්වොත් විකුණුම් බැර ණයට විකින්න ණය ගැතියරනේ. දැන් එහෙම නෙමෙයි. 50000 බාන්න සරත්ව වික්කා. විකුණුම් ගිනුම බැර සරත් ගිනුම හර. අර පෞද්ගලික ගිනුමත් එක්ක යන්නේ. දැන් සිරිපාලකෙන් ලැබුණා කිව්වොත් මුදල් ගිනුම කර සිරිපාල බැර. නිමල්ට ගෙව්වා කිව්වොත් මුදල් ගිනුම බැර නිමල් ගිනුම කර. දැන් අර වට්ටම් එන්නේ පුතේ මොකද්ද? ඔයාගේ පෞද්ගලික ගිනුමක් එක්ක. අන්න එහෙම ගානක් ගැන අපි දැන් බලමු. හරි. බෝඩ් එක බලා ගන්න හොඳට. පුතේ බෝඩ් එක බලා ගන්න. හරි රයිට්. හරි. ඕක හරි. ඊළඟ පුතේ ඔන්න බලන්න දැන් අපි කරුණු ටිකක් දාන්න. එක. බලන්න පළවෙනි එක. පුතේ එහෙමයි. අපි මේම සම්පූර්ණ ගාන මොකද පුතේ? බෝඩ් එක බලා ගන්න. මේම. ජගත් ව්‍යාපාරයේ තොරතුරු කිහිපයක් මත දැක්වේ. ජගත් ව්‍යාපාරයේ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. පහත දැක්වේ. නැත්නම් බලා ගන්න පොඩ්ඩක්. තුරු කිහිපයක් පහත දැක්වේ. හරිද? පහත දැක්වේ. පුතේ ඔන්න ඒගොල්ලෝ ශේෂ දීලා තිනවා මේව. ණය ගැති කියලා නිමල් 50,000යි කමල් 40,000 එම දීලා තියෙනවා. අය පුතේ ණය හිමි කියලා ලතා 20,000යි කමලා 40,000යි කියලා දීලා තියෙනවා. හරිද? ඊට අමතරව පුතේ මුදල් ශේෂය කියලා අපිට දීලා තියෙනවා. මුදල් ශේෂය කියලා 50,000 තියෙනවා. ඊළඟ පුතේ අපේ යටින් දාලා තියෙනවා ගනුදෙනු ටික. හරිද? ගනුදෙනු දාලා තියෙනවා මේ මොන බලන්න. ගනුදෙනු. පළවෙනි ගනුදෙනුව නිමල්ගේ ලැබුණා තුන් වට්ටම 2,000යි. ඔන්න එක. දෙවනි එක ලතාට 10,000ක් ගෙවීමේදී ලද වට්ටම 3,000යි. ඊළඟ එක කමල්ගේ 30,000ක ශේෂයක් ලැබීමේදී තුන් වට්ටම 10%යි. අවසාන එක අපිට දීලා තියෙනවා පුතේ කමලාට 40,000ක් ගෙවීමේදී
ලද වට්ටම 10%යි. ඔන්න. අපිට ගණතුරු ටික දීලා තියෙනවා මේ දින අපේ මුදල් පොත. දැන් මේ ගණතුරු ටික ගිණුම් ගත කරන්න ඉගෙන පුතේ. විභාගෙදී එන්න පුළුවන් අමාරුම ගාන උච්චරයිනේ. මේව පෞද්ගලික නම් දීලා එන එක. මීට වඩා අමාරු ගානක් එන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ සිලබස් එක උච්චරයිනේ. ලේසි කියන්නේ ඒකයි. අද අපි බලමු මේ ගාන පුළුවන් නම් ඔයාලට පුළුවන්. පුතේ ශේෂ දීලා නම් මොකද කරන්න ඕනේ? ගිණුම් ගාලා ශේෂ දා ගන්න ඕනේ නේද? වත්කම් ගිණුම් වල ශේෂ දාන්නේ අරට. වගකීම් සහ හිමිකම් ගිණුම් වල ශේෂ දාන්නේ බැරට. දැන් ණය ගැති සහ මුදල් කියන්නේ වත්කමක් නේ. එහෙනම් ශේෂය දාන්න ඕනේ අරට. ශේෂ කොහෙවත් යන්නේ එක තැනක විතරයි. වගකීම් කියන්නේ පුතේ ණය හිමි ගිණුමනේ. එයාගේ ශේෂය දාන්න ඕනේ බැරට. බලමු. දැන් අපි ගිණුම් ගාගමු. කවුද? නිමල්. එයාගේ ශේෂය දා ගන්න ඕනේ අරට. වත්කමක් නේ පුතේ ණය ගැතිනේ. 50000. හරිනේ. ඊළඟ පුතේ කවුද ඉන්නේ? අමල්. එයා පුතේ ණය ගැතියෙක් නේ. එයාගේ ශේෂය එන්නේ අරට කීයද? 40000යි. 40000. ඊළඟට පුතේ ණය හිමියෝ දෙන්න. කතා. එයාගේ ශේෂය දාන්නේ කොහෙද පුතේ? බැරට. කීයද පුතේ 20000යි. ඒ වගකීමක් නේ. අනිත් එක්කෙනා කමලා. එයාගේ ශේෂය දාන්නේ කොහෙද පුතේ? බැර පැත්තට කීයද? 4. ඔන්න ශේෂ ටික දාගත්තා. මීට අමතරව අපිට මේ ගන්නට ඕනේ මොකද්ද? දුන් වට්ටම් ගිණුමයි ඊළඟට ලද වට්ටම් ගිණුමයි. හරි. ඔච්චරයි තියෙන්නේ. ඔය ටික තියෙන්නේ. දැන් අපිට පුතේ මේ ගාන කරන්න පුළුවන් මේ ටික අපිට ඔන්න ගිණුම් ටික ගාගත්තානේ. ඔන්න බලන්න. දැන් පළවෙනි එකේ ලැබුණ මුදලයි දුන් වට්ටමයි හොයාගන්න ඉපේ. වට්ටම අඩු වෙලා ඉඳලා ලැබුණ කිව්වම වට්ටම අඩු වෙලා ඉවරනේ. ඒතකොට ලැබිලා තියෙන්නේ 20000යි. එහෙනම් නිමල්ගෙන් අපිට ලැබිලා තියෙන්නේ 20000යි. මොකක්ද ඉස්සරහන? මුදල් ගිණුම අර 20000යි. නිමල් ගිණුම බැර 20000යි. ප්‍රතිවිරුද්ධ ගිණුම නම. මුදල් ගිණුම මේකේ මොකද්ද? නිමල් ගිණුම. නිමල් ගිණුම. එතකොට පුතේ දුන් වට්ටම කීයද? දුන් වට්ටම කීයද? 2000යිනේ. එහෙනම් මුදල් ගිණුම පුතේ දුන් වට්ටම් ගිණුමට දාන්න බෑනේ. ඒ නිසා කොහෙද දාන්නේ? පුතේ මෙතන කර ගන්නවා 2000. ඊළඟ මොකද කරන්නේ? නිමල් ගිණුම බැර ගන්නවා. දුන් වට්ටම් ගිණුම කියලා කීයද? 2000. කොහෙද? ඒක ඉවරයි. අර ණය ගැතිනකොට නම තියෙන්නේ. දැන් මේ ලතාට 10000ක් ගෙවීමේදී ලද වට්ටම 3000. දැන් ගෙවීමේදී කිව්වම වට්ටම අඩු වෙලා නැහැනේ. එහෙනම් 10000න් 3000 කියම කීයද? 7000යි. එහෙනම් මුදල් ගිණුම බැර 7000යි ගෙවු මුදලනේ 7000යි. පුතේ ලතා ගිණුම අර 7000යි. ප්‍රතිවිරුද්ධ ගිණුම නම් මුදල් ගිණුම මේකේ ලතා ගිණුම. ලද වට්ටම 3000යිනේ පුතේ. දැන් ලද වට්ටම ඔයා දාන්න ඕනේ කොහමද? මෙතන දාන්න මේ 3000යි. ඊට ගන්න පුතේ ලතාගේ ගිණුම කරා. කීයද? 3000. මාරලේසි. ඊළඟ මේ කමල්ගේ 30000ක් ලැබීමේදී ශේෂයක් ලැබීමේදී පුතේ දැන් ශේෂයක් ලැබීමේදීනේ ලැබීමේදී කිව්වොත් වට්ටම අඩු වෙලා නැහැ. එහෙනම් 30000ට 110 බැලුවොත් වට්ටම 3000යි. 30000න් 3000 අඩු කළාම ලැබිලා තියෙන කීයද? 20000යි. එහෙනම් පුතේ කමල්ගේ ගිණුම නැත්නම් මුදල් ගිණුම කර වෙනවා 20000යි. පුතේ කමලගේ ගිණුම බැර වෙනවා කීයද? 20000. ප්‍රතිවිරුද්ධ ගිණුම නම ලියන්න. මුදල් ගිණුම මේකේ මොකද්ද? කමල් ගිණුම. වට්ටම කීයද? 3000යිනේ. එහෙනම් අපි දුන් වට්ටම් ගිණුම අරගන්නවා කීයද? 3000. දුන් වට්ටම් ගිණුම අරගන්නවා කියලා මෙතන දාන්නේ සීවඩන තියෙන්නේ. ඊළඟ පුතේ කමල්ගේ ගිණුම දුන් වට්ටම් කියලා බැර ගන්නවා කීයද? 3000යි. අවසාන එක ගෙවීමේදී ලද වට්ටම්. පුතේ 40000ට 100 කියන්නේ 4000යි. 40000න් 4000 කියම කීයද? 36000යි. එහෙනම් පුතේ මුදල් ගිණුම බැර වෙනවා 36000යි. කමලයේ ගිණුම හර වෙනවා කීයද? 36000යි. ප්‍රතිවිරුද්ධ ගිණුම නම මුදල්. මේකේනේ මොකද්ද? කමල ගිණුම. තේසි පුතේ. දැන් ලද වට්ටම් පුතේ අපි හොයාගත්තනේ 4000යි කියලා. ලද වට්ටම් ගිණුම බැර ගන්නවා වෙනකොට සිගි වටන ගිණුම මෙතන බැර කරලා
පුතේ කමලය කියනකොට එනවා ලද වට්ටම කියලා කියලා. කාර්යදායි. ඔච්චරයි. අවසානයේදී වා කරන්න ඕනේ දුන් වට්ටම් වල එකතුව ගන්න කීයද පුතේ? 5000යි. මේ පැත්ත එකතුව කීයද? ලද වට්ටම් වල එකතුව 7000යි. හරිද? දුන් වට්ටම් වල එකතුව පුතේ ණය ගැති කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හර ගන්නවා කීයද පුතේ? 5000යි. ලද වට්ටම් වල එකතුව මොකද කරන්නේ පුතේ? ණය හිමි කියලා බැර ගන්නවා කීයද? 7000. හරිද? ඉතින් වට්ටම් වලින් මීට වඩා දෙයක් එන්න බෑනේ. දැන් අපි කලින් වීඩියෝ එකෙන් කතා කළා ඕගොල්ලන්ගේ කවුරු හරි බැලපු ලෙති නමක් ඉන්නවනම් අනිවාර්යෙන් ඒක බලන්න. හරිද? එතකොට පුතේ අපි එතනදී කතා කළා මුදල් පොත කියන්නේ මොකක්ද? ඒකේ දිත්වකාරය මොකක්ද? මුදල් පොතේ ආකෘතිය ගැන කතා කළා. ඊළඟට දුම් වට්ටම් කතා කළා සහ දුම් වට්ටම් ගිණුම්ගත කිරීම කතා කළා. දැන් අපි අද වීඩියෝ එකේ මොකද කතා කළේ? ලද වට්ටම් කියන්නේ මොකක්ද? පුතේ ලද වට්ටම් කොහොමද ගිණුම්ගත කරන්නේ? ගිණුම්ගත කරන්නේ කොහොමද කියලා කතා කළා. ඊළඟ පුතේ දුම් වට්ටම් ලද වට්ටම් දෙකම එකතු කරලා කොහොමද ගණන් හදන්නේ කියලා කතා කළා. ඊළඟ පුතේ පෞද්ගලික ගිණුම් එක්ක කොහොමද ලද වට්ටම් සහ දුම් වට්ටම් ආවොත් ගිණුම්ගත කරන්න කියලා කතා කළා. එහෙනම් මම විශ්වාස කරනවා දැන් මුදල් පොතේ වට්ටම් ඇතුවත් වට්ටම් නැතුවත් 100% ඔයාට පුළුවන් කියලා. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ එකේ ගිමු මොනවද? සුළු මුදල් පොත. ලේසිම ලේසි කොමස් ටික හරියට කොට දාගන්න. පුතේ මේ අම්මා තාත්තගේ ගිහින්නේ ඒව දිනන්නම ඕනේ. දිනනව විතරක් නෙමේ අපි දිනලා පෙන්වන්න ඕනේ. මගේ උන් ටික ගොඩ දාන්න මම ලෑස්ති. ඔයා අනිවාර්යයෙන්ම එහෙනම් ඉරිදා එන්න ඕනේ. අපේ මොකද්ද? සුළු මුදල් පොත පාඩම ටට්ටක් ගාලා ගොඩ දාගන්න. එහෙනම් පුතේ අපි වට්ටම් සහිත මුදල් පොත සුපිරියටම කතා කළා. මොනවා හරි වාට ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ ඔයා අපිට කියන්න. ඔයාට අනිවාර්යෙන් ටක් ගාලා ඒ ප්‍රශ්න වලට උත්තර හම්බෙයි. එහෙනම් පුතේ ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. අනිවාර්යෙන්ම